ෆොටෝ එක. අර යා උඩින් තියමුනේ. මෙතෙන්ට යනවා. මේ ඊට ගන්න. Hello, welcome back to Diyan with the family. ඉතින් ගොඩක් ආදරෙන් අද ඔයගොල්ලන්ව මගේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මිනි vlog එකක්. ඉතින් අලු බදාද දවස කොහොමද ගත කරේ කියලා ඔයගොල්ලන්ට එක බෙදා ගන්නයි. ඔයගොල්ලෝ නොදන්න ගොඩක් දේවල් ඔයගොල්ලන්ට කියන්නයි තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. අපිට අලු බදාදට අපේ නළලේ අලු ගාන්න නම් ඒ අලු කොහෙන්ද එන්නේ කියලා ඔයාලා දන්නවද? ඉතින් මේ තමයි අපි ඊට කලින් අවුරුද්දේ ගොබ් බිරිඳ හදපු ගොක් කුරුස. ඉතින් මේ කුරුස මෙහෙම අරගෙන ගිහිල්ලා අලු බදාදට කලින් පල්ලියේ තියලා තියෙනවා මෙන්න මේ වගේ පෙට්ටියක්. ඉතින් එන්නේ පෙට්ටියට මේ අපේ ගෙවල් වල තියෙන ගොක් කුරුස ටික දාන්න පුළුවන්. ඉතින් ඒ ගොක් කුරුස අරගෙන තමයි ෆාදර් ඒ වලින් අලු අරගෙන ඒව තමයි එදාට අපේ නළලේ ගන්නේ. ඉතින් මේ විදිහට ඒ ගොක් කුරුස එකතු කරලා පුච්ච ගන්නවා. ඉතින් ඒ පිච්චිලා එන අලු තමයි අලු බදාද පාවිච්චියට ගන්නේ. ඉතින් දිව්‍ය පූජාවේදී එහෙමත් නැත්නම් ජනවන්දනා පිළිවෙත තුලදී මේ ගත්ත අලු අපේ නළලේ මත ශ්‍රී කුරුසේ ලකුණෙන් සලකුණු කරනවා. ඉතින් මේ කුරුසේ ලකුණ වයස් භේදකින් තොරව සියලු දෙනාගේම නළලේ සලකුණු කරනවා. එමගින් අතීතයේදී ජුදා ජනතාව තම ශරීරය මත අලුතවරා ගනිමින් මනස්ථාපනය වූ ආකාරය සිහි කරනවා. ඒ කියන්නේ අපිට මේ කාලයේදී අපේ පාපවලට මනස්ථාපනය වෙන ලෙස ආරාධනා කරනවා. ඒ විතරක් නෙවෙයි. දෙවියන් වහන්සේ පොළවේ දුවිලෙන් මනුෂ්‍යයන්ව වවදාළ බවත් එලෙසම නැවත දූවිලට හැරෙන බවත් සිහිපත් කරනවා. මේ අලු අපිට තනියම තවරගන්න බෑ. ඉතින් ෆාදර් දූවිලෙන් සැදුණු මිනිසා දූවිලටම හැරෙන බව සිහිපත් කරන්න කියලා වාක්‍ය කියන ගමන් තමයි අපේ නළලේ අලු සලකුණු කරන්නේ. එකම ඔයාලා මේ චතාරික සමයේ දකින විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේ වගේ කුරුසකට දම්පාට සලුවක් දාලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා දකින්න ඇති සමහර අයගේ ගෙවල් වලත් ඒ විදිහට තියෙනවා. ඉතින් මේ කාලේ විශේෂයෙන්ම ගයක් ඉස්සරහා වගේ එහෙමත් නැත්නම් දේවස්ථානයේ ඉස්සරහා මෙන්න මේ වගේ කුරුසයක් හිටවලා මේ විදිහට දම්පාට සලුවක් දාලා තියෙනවා. ඉතින් අලු බදාදා කියන්නේ කතෝලික අයට ගොඩක් විශේෂ දවසක්. මොකද එයාලගේ චතාරික සමය එහෙමත් නැත්නම් පාස්කු කාලය පටන් ගන්නේ අලු බදාදායි. ඉතින් එතනින් ඉඳන් දින 40ක් තමයි පාස්කු කාලය ඇතුළත් වෙන්නේ. ඉතින් මේ කාලේදී මර්දන ක්‍රියා කරනවා, පව් වලට මනස්ථාපනය වෙනවා, යාක්ෂා කරනවා, පාද නමස්කාරය කරනවා, ඒ වගේ ගොඩාක් දේවල් කරනවා. ඉතින් මම ඉස්සරහට පාස්කුව ගැන තියෙන තවත් බ්ලොග් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. ෂෙස් පිහිටයි.